අත කඳු මුදුන ඉඳලා ආපු නාය මේ තවලන් යන ප්‍රදේශේ. බලන්නකො මෙතන ගිහලා මම අල්ලාහ් ඉල්ල දින මම හිතන්නේ මේ දවසකට යන්න හිතා ගන්න අමාරුයි නේද? ඒත් මේ ගම්පොළ නුවරඑළිය පාරම තමයි. මහනුවර නගරයත් සීතල නුවරඑළිය ත්‍යා කරන රම්බොඩුමක තමයි මේ වල දකින්නේ. ආයිබෝන් මගේ යාළුවනේ. 1947 මහා ගම් වතුරට හානියටපත් වෙච්ච නැති ඒ වගේම පසුගියදා සිදුවෙච්ච මහා ගම් වතුරට හානියටපත් වෙච්ච නැති ගම්පොළ පරණ පාලම තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මාගේ පසුපසින් පේන්නේ ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තියෙන නව පාලම. ඉතින් මේ පාලමෙන් ගොඩ වෙලා අපි යනවා නුවරඑළිය පාර දිගේ නුවරඑළිය ගම්පොළ පාර තියෙන ආපද බලන්න. රෙසිඩන්ට් ට්‍රැවල් විත් ජම් YouTube channel. අපි ගම්පොළ නගරයෙන් දැන් නුවරඑළිය පාරට ගමන් ආරම්භ ගන්න හැටි. ඉතින් කිව්වා වගේම ඔයාලා මේ දකින්නේ ගම්පොළ නුවරඑළිය නව පාලම. එහා පැත්තෙන් පේන්නේ පැරණි පාලම. 1947 ගම් වතුරටත් හානි වෙච්ච නැති සුවිශේෂී පාලමක් තමයි මේ පහු කරගෙන ගියේ අපි. ඉතින් 2025 වසරේ මෑත ඉතිහාසයේ විදිච්ච දරුණුතම වර්ෂාව. ඉතින් ලංකාවට බොහෝ හානි කරපු වර්ෂාවක් තමයි මේ පසුගියදා සිදුනේ. ඉතින් ඒ වර්ෂාවෙන් ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයට සිදුවෙච්ච හානි පිළිබඳව වීඩියෝවක් තමයි ගෙනෙන්නේ. ඉතින් අපි දැන් ගම්පොළ නගරයෙන් ගමන් ආරම්භ කරලා තියෙන්නේ. ගම්පොළ නගරය ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙන ගමන් සාමාන්‍ය අතට පත් වෙන ගමන් ගම්පොළ මහර ප්‍රදේශය පොලිස් අධිකාරී කාර්යාලය පහු කරගෙන යන ගමන් දැන් ක්‍රමයෙන් දැල්පිටිය පැත්තට මේ දැල්පිටිය ප්‍රදේශයේ පොඩි පොඩි ඉරි කඩා වැටීම් තිබුණා. බලමු. ගම්පොළ නුවරඑළිය ප්‍රධාන බස් මාර්ගය. ඉතින් සංචාරකයන්ගේ දේශ විදේශ සංචාරකයන්ගේ අවධානය යොමු වෙච්ච ප්‍රදේශ තමයි නුවරඑළිය කියන්නේ. ඉතින් මුංචි එංගලන්තයට යන පාර නුවර ඉඳලා. ඉතින් නුවර නගරය වගේම නුවරඑළිය නගරයත් විශේෂ නගර දෙකක් යාවෙන ප්‍රධාන බස් මාර්ගයක්. කොත්මේල්ලේ වේල්ලට යන්න තියෙන අතුරු පාර.
මෙතන විශාල ඉවුරක් ඇවිල්ලා තියෙනවා පාරට. පාරෙන් වැඩක්ම වෙලා තියෙනවා. බස් යන්න පුළුවන් ගානට. හොඳට ඉඩ සුද්ධ කරලා තියෙනවා. මාර්ගය කැඩිලා ඇති. ඒක තමයි මේ මොකද්ද සිද්ධිය. මෙතන වාහන අතර කරලා බලනවා මොකද්ද වාහනයක් ගිහින්වත්ද කියලා බලමු පොඩ්ඩක්. අයියා අයියා කට්ටිය බලන්නේ එහෙමද? ඉතින් බලන්නකෝ එතන වීල් එකක් ගිහිල්ලාලු බලන්න මෙච්චර මේ පාරේ කල්පනාවෙන් යන්න ඕනේ. දැන් අපි දැල්පිටිය ප්‍රදේශයේ යන ගම. පොඩි බස් කඳු කඩාන වැටි තියෙනවා. ඉතින් ඒ වගේම අවදානම් මාර්ගවල ඉතින් මේ අවස්ථාව යනකොට ඊට වැඩි කල්පනාකාරීව රේදාවන කර ගන්න ඕනේ. ඉතින් ඊයේ රාත්‍රියේ අර වීල් එක අතරින් පල්ලාට ගිහිල්ලා තියෙන ඉතින් ඒ ගියපු විදිහට නම් ඉතින් ජීවිතයක් ආරක්ෂා වෙයි කියලා හිතන්න අමාරු තත්ත්වයක් තියෙන ඉතින් ඉතර කියන්නේ නුවරඑළිය කියන්නේ කඳුකර මාර්ගයක් වගේම දුර කපලා අද පාර දෙන්නේ. ඉතින් ඒ හින්දා මේ මාර්ගයේ ඇලි කඩාන වැටිලි වැඩි. පාරනම් බස් රථ ගමන් කරනවා වගේ නුවරට යනවා ඇති. ඉතින් ප්‍රධාන මාර්ගයක් කියන්නේ සංචාරකයන් ගමනාන්ත තියෙන මාර්ගයක්. ඒ නිසා බලන්න මේ තමයි දැල්පිටියේ රස්තය. අර ඈත පේනවා මේ නායක ගේපුවක්. ඔයාලට පේනවද දන්නේ ගම්පොළ නුවරඑළිය පාරේ පුස්කල්ලාව නගරය ආසන්නයේ ප්‍රධාන මාර්ගයෙන් ආසන්නයේ තියෙනවා. අපි පුස්කල්ලාව නගරය ආසන්න තියෙන නාය තමයි බැලුවේ. සුද්ධ කරපු කැටපිලර් යන්ත්‍ර සම්පූර්ණයෙන්ම සුද්ධ කර ගන්න අමාරුයි. මේ මාර්ග යථාර්ථයට පත් කරනකම බලන්න මෙතන විශාලටම නායක ආවදනක්. මේ තියෙන්නේ අක්කර භාගයක් විතර නායක ඇවිල්ලා තේවතු ගලවගෙන. මේ තමයි කුස්සල්ලාව රෝහලට කුස්සල්ලාව නගරයට අතර. ගොඩක්ම මේ මාර්ගයේ අපි යන මන්දිරු තමයි අවේරලා තියෙන්නේ. වම් පැත්තේ මන්දිරු කඳුලට යනකොට අහුවෙන්නේ ඔන්න අපි කුස්සල්ලාව ටවුන් එක. මේ තමයි යාළුවනේ කුස්සල්ලාව ටවුන් එක. මේක ප්‍රධාන වශයෙන් තියෙන්නේ මාර්ගයේ දෙපස තමයි. තනි වීදියක් විදියට
ගම්පොළ නුවරඑළිය පාර දිගට තියෙන්නේ මේ උස්සල්ලාව ටවුන්. විරෝධරත් අහුවෙච්ච කොහොඳ නැත්තම් අපිට වීඩියෝ එකක් ලස්සනට ගන්න බැරි නා. මේ තමයි බස් ස්ටෑන්ඩ් එක. උස්සල්ලාව බස් ස්ටෑන්ඩ් එක. උස්සල්ලාව ගම්වතුරට නම් යට වෙන්නේ නැහැ. මේ ඉහළින් තියෙන ඉඳ ගම්පොළ වගේ. ඒකට ඉතින් නායයන් අවදානම තමයි තියෙන්නේ. මාර්ග අවහිරුණා නායයන් නිසා. උස්සල්ලාව ගම්පොළ. ඉතින් අතුරු පාරක් තියෙනවා අල්ලයට. උල්ලපැනේ කිලෝමීටර් 20යි නුවරඑළියට කිලෝමීටර් 34යි. උල්ලපැනේට කියන්නේ ගම්පොළ නාවලපිටිය පාරට තියෙන අතුරු පාරක්. ඒ මම හිතන්නේ ඒකෙන් යන්නදී කොත්මලට හරහා යන්නේ. නාය තාත හරිම ලස්සන පැත්තක්. ඉතින් මේ ඉරුවේ අනාතරම ලස්සන බලා ගන්න. මොකද නතර කරලා වීඩියෝ කරන්න ගියොත් මාර්ගයේ පිළිබඳ වීඩියෝ දෙක වැඩි වෙනවා. ලස්සන කබානාර. හරිම ලස්සන තැනක්. කඳු පන්තියත් එක්ක වල ටික ටික පේනවා. ඉතින් මේ කඳු පන්ති ලස්සන. දියල්ලකුත් පේනවා. 33 වෙනි කිලෝමීටර් කණුව. බලන්න වර ඈත කන්දේ ලස්සන. ඒවලත් පොඩි පොඩි නායයන් පිළිලා තියෙනවා.
මේ පහු කරගෙන යන්නේ කටුකීතුල පැත්ත. කියන්නේ පුත්තල්ලාව පහු වුණා. ඊපස්සේ කටුකීතුල. පැත්තන ටිකක් ආරස්සාලා තියෙන ගතියක් පේනවා. ඒවල ඉවුරු සාඩු හින්දා ගොඩම මේ පාරවල වලට හානි වෙලා තියෙන ඉවුරු කාපපු හින්දා තමයි ඉවුරු උස වැඩි කඩාගෙන යනවා. ස්වාභාවික වනාන්තර විනාශ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ටික නම් අපිට පේන්නේ. තේ වගා කරලා එතකොට තිබිච්ච ගස් කොළන් කපලා සම්පූර්ණයෙන්ම මේ මෙතන මේ කුඩු බිමක් වගේ වෙලා තියෙනවා. ඒකට වතුර උරන ගතිය වැඩි. ඉතින් හොදාගෙන ඇවිල්ලා තියෙනවා උඩින් ඉඳලා කඩාගෙන. ඒක නම් පාරේ මඩ තියෙනවා. මඩ සුද්ධ කරාට ආයෙත් මඩ වෙලා කටුකීතුලම තමයි තාම. එතන මේ නිවාස වලටත් එක්ක හානි වෙලා තියෙනවා. බස් ඇවිල්ලා පාරේ ගිලා ගහලා ඉතන උත්තරලා පහු කරගෙන තවලන් තැන්නට ආවා. තවලන් තැන්නේ විශාල නායම් ප්‍රමාණයක් තියෙනවා කරබල. උදා ඉඳලා ආපු එක ගල් ගෙඩිත් එක්ක ඇවිල්ලා මේ පාරක් අවහෙර කරගෙන ගිහිල්ලා තියෙනවා. නේද? බස් වැඩේ පාර උඩට පස්සවලු කීවියම් අට කරගෙන ගිහිල්ලා තියෙනවා. මේ තවලන් තැන්න බැලේ. කන්දේ නායක් තියෙනවා මොනවද? නුවරඑළියට කිලෝමීටර් 23යි. කලවකලයට කිලෝමීටර් 33යි. මෙතෙන් තමයි කොත්මලේ වෙල්ලට කිලෝමීටර් 17යි. කියන්නේ මෙහෙන් තමයි කොත්මලේ වෙල්ලට යන්න තියෙන පාර. තවලන් තැන්නේ උස්සලා යන්න පුළුවන් ඇති මේ තවලන් තැන්නේ. ඔයාලට දිනතු පාරෙන් තමයි යන්න තියෙන්නේ මේ කොත්මලේ වෙල්ල පැත්තට. දැනට අපි දැකපු දර්ශනත් එක්ක මෙතෙක් දැකපු දර්ශනත් එක්ක මේ පැත්තට හානි වෙලා වැඩි වගේ තවලන් තැන්න පැත්තට. තව ඉස්සරහට ඊටත් වැඩි තියෙනවද දන්නේ නැහැ. බලන්නකෝ මේ අල්ලෙන් පේන්නේ මොනවද කියලා. මේ තමයි මේ දවස්වල ගොඩක් කතාවර ලක්වෙන කොත්මලේ. තවලන් තැන්නට ලස්සනට කොත්මලේ ජලාශය පේනවා. ලස්සනට පේනවට හරි බියකරු ගතියකුත් ඒක තමයි අර ඈත කන්දේ නායක් ඇවිල්ලා තියෙනවා මේ. ඉස්සරහත් නායවල් කීපයක්ම තියෙනවා. ඉතින් මෙතන නම් මාර්ගේ ගොඩාක් අවහිරලා තියෙන්නේ. එනට බස් යන්න පුළුවන්. තවලන් තැන්නට වෙලා තියෙන හානිය වැඩි වගේ.
යාවා ගම්පොලින් දැල්පිටියෙන් පුස්සල්ලාවට පුස්සල්ලාවෙන් කටුකිතුලට කටුකිතුලෙන් තවලන්තෙන්නට දැන් තවලන්තෙන්න පාස් කරගෙන නූරුල පැත්තට යන ගමන ෆයිනස් කැල්ල මැදින් මේ බලන්න මේ ගල් පෙරලෙන ඉඳ දැල් ගහලා තියෙනවා ඒත් දැල් ඇදගෙන ඒවි තියෙනවා මේ මාරි අරස්සාලා තියෙනවා ඉතින් මේ දැල් ගහලා ඒ අරස්ස ගියාම අර අරන් තියෙනවා හරිම ලස්සන ප්‍රදේශයක් ෆයිනස් කැලේ මැදින් පූල් එකේ යන්න මේ දිගටම අරස්සට වැටවල් ගහලා තියෙනවා ඒවා බලනක මම පාර උඩට බලාගෙන යන්න ඕන මොකද බලන්න ගල් මුල් ඇවිල්ලා විනාශලා තියෙන වැඩිපුරම හානිලා තියෙන දැනට නම් මෙන්න අපෝ දෙවන්ත නායක කනම් පිස්සු ඇදෙනවා නායක මේ වල පිස්සු ඇදෙන එක නම් අර බලන්න අර කඳු මුතුනේ නායක මට උඩු කිව්වලු අර කඳු මුතුනේ ඉඳලා ආපු නායක මේ තවලන් යන ප්‍රදේශේ බලන්න මෙතනින් ගිහලා මම අයාරි ඉල දින මම හිතන්නේ ඉස්මගේ ජාතකයකට මම දැක්කි මම තමයි ගම්පොළ පැත්තේ පාර මේකේ නෝරලිය හරිම විනාශයක් කරගෙන ගිහි තවලන් තැන්නට මහත් විනාශයක් කරගෙන ගිහි නායක අර ඈත පේන ගෙවල් වලට පවා උඩට ගියා කියන්නේ ඒක නම් මාරම විශාල නායක අඳපොතුනින් ආපු නාය පාරත් පහු කරගෙන පොත්මලේ ජලාශයෙම ගියපු ගතිය තමයි වෙන්නේ. මේ තවලන් තැන්න ප්‍රදේශ. පල්ලහයි පොත්මලේ ජලාශය පැත්ත තමයි. ඈත කඳුල පවා තියෙනවා තෑන් විනාශයක් කරලා තියෙනවා. දැනට දැකපු දර්ශනත් එක්ක තවලන් තැනට තමයි වැඩිම හානිය වෙලා තියෙන්නේ දැනට. අර ඈත කඳු හැම එකක් ගානේ ගිහිල්ලා තියෙනවා. පස් කඳු බලන්න. අහලා මම ඉස්සර දැනගත්තේ මේ කරද්දක් තියෙනවා නම් කවුරු හරි ඒක ඉස්සර කරන්න මේ
කැලලත් එක්ක තමයි ගේනවා ඇතුලේ. නෑ දන්නේ නැහැ රම්බොඩ මොකද ගාවට ආවා. අයිබෝන් මගේ යාළුවනේ. මහනුවර නගරයත් සීතල නුවරඑළියත් යා කරන රම්බොඩ උමක තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් පසුගියදා සිදුවෙච්ච ධාරානිපාත වර්ෂාවෙන් මේ මහනුවර නුවරඑළිය මාර්ගය එහෙම නැත්නම් ගම්පොළ නුවරඑළිය මාර්ගය අවහිරතාවයටපත් වුණා. ඉතින් ඒ අවහිරතාවයටපත් වුණු මාර්ගයේ අද දවසේ තත්ත්වය තමයි මේ වීඩියෝෙන් ගෙනෙන්නේ. මේ තමයි රම්බොඩ උමග ඇතුලෙන් අපි යන්නේ. මේ තමයි රම්බොඩ උමග. ඉතින් කිව්වෙච්ච අවදාහින්දා ඉතිරියාලුවට නතර වෙලා තියෙනවා. අපි පහු කරගෙන යන්නේ රම්බොඩ උමග පහු කරගෙන යන ගමන. මේ රම්බොඩ ප්‍රදේශයේ නායයන් වලින් කිසිවෙච්ච හානි ටික බලන්න. දැන් මෙතන තියෙනවා නායයන්කට ලක් කරලා තියෙනවා රම්බොඩ උමගට ගහගත්ත ටිකක් පස්ස අයින් කරලා තියෙන්නේ. හරිම කල්පනාවෙන් අඬවල ඉස්සනවා. මේ ජලාශයෙන් පාටින් පේනවා වැලින් හොඳ මහනුවර. අපිම කල්පනාවෙන් යන්න ඕන ඉස්සනවා. බයිසිකල් තමයි විශේෂයෙන්ම ඉස්සන ගතිය වැඩි. මට අයින් කරාට ඒ වතුර ඇයි මඩ රොල්ලේ තියෙනවා ටිකක් ඒක. අර විශාල ගල් පර්වතයක් පාමුලින් යන්නේ. මමත් යන්නේ අවුරුදු 5කට විතර පස්සේ වගේ නේ පාරේ එක්ක ගණන් කියන්න ගන්න. ඒක බැක්ටීරියක් වුණාට හොටල් එකක් වගේ ලස්සන තියෙන තැනක් ඊළා බහැලා තියෙනවා වේ. දැල් ගහලා තියෙන ආරක්ෂාවට ගල් වැල්ලි වුණාට ඒ ගහලා තිබ්බට ඇවිත් බලන කන්දේ නායයන් තමයි තියෙන්නේ මේ පැත්තේ. කපාන කඳු මුදුන් වල හදලා තියෙනවා. ඉතින් මේ යුවකුරේ වංගු දෙකක් තියෙන්නේ එතන. ඒකනේ යුවකුරක් වංගු 3යි. මේක 4ක් ගන්න බලන්න.
වදුල්ල බණ්ඩාර ඉඳලා යන ඒවා නුවරට යන බස්. ඉතින් දැන් අපි කිලෝමීටර් 50 කනුව පහු කරලාගෙන යන ගම. ඒ කියන්නේ ගම්පොලේ ඉඳලා කිලෝමීටර් 27ක් මේ වෙනකොට පහු කරගෙන ආවා. පහු කරගෙන යන්නේ මේ ලබුකැලේ පැත්ත පහු කරගෙන යන ගම. පලාකොල්ල කියලා තමයි ජීවි කට්ටිය නා. මේ හරි භාගෙත් ලබුකැලේ පලාකොල්ල. ඉතින් ඔයාලා දැකලා හුරු පරිසරයක් මේ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ මේ වංගුටි වලට හොඳට මතකින්ද විශේෂයෙන්ම මතක් ගන්න ඕනේ. තව කිලෝමීටර් 15ක් විතර යන්න තියෙනවා නුවරඑළියට. ලබුකැලේ කියන්නේ මේ ටිකට තමයි. ලබුකැලේ පලාකොල්ල. මේ වංගුටික හොඳට ප්‍රසිද්ධ පැත්තක්. මම උඩට ගියාම පෙන්නන්නකෝ මේ වංගුටික ඔයාලට මතකද කියලා බලන්නකෝ. එතෙන්ට පේනවා කොත්මලේ ජලාශය, කොත්මලේ සෑය. ඒවා ඔක්කොම පේනවා මම උඩට දෙන්නම්. මල් කට්ටිය මල් දෙන්නම් මම කියලා. හරිම ලස්සන පරිසර පද්ධතියක් මඳුරින් වගේ. පානියට පස් වෙලා තියෙනවා ඉතින්. යාපු පාර තමයි මේ වල දකින්නේ. ලබුකැලේ කියන්නේ මේ පැත්ත. ලබුකැලේ පලාගොල්ල මේ නුවරඑළිය ඉඳලා ගම්පොළ පැත්තට එහෙම නැත්නම් නුවර පැත්තට යන පාර. අර ඈත පේන්නේ කොත්මලේ ජලාශය. කොත්මලේ ජලාශය වලට පේනවද දන්නේ නැහැ. කොත්මලේ සෑය චාන්කම් පේනවා. අර ඈත කඳු වල විශාල වශයෙන් ආයවල විශාල ප්‍රපාතයක් තියෙන්නේ මගේ දකුණු අත පැත්තේ. මේ CDGR කොළඹ
Lake tea. මීගමුව වැලිමඩ බස්සයක් ගියා. 55 වෙනි කිලෝමීටර කණුව. ඒ කියන්නේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ පේරාදේ ඉඳලා කිලෝමීටර් 55ක්. ගම්පොළේ ඉඳලා නම් කිලෝමීටර් 40. ටිකක් මේ ලස්සන පෙන්වන්න නැතුව වීඩියෝ නම් දික් වෙනවා තමයි නේ. 52ක් ගියාගෙන උන් අපි ආවා නුවර එළියට. පොඩි වැස්සක් නම් මේ ටික තියෙනවා තමයි. ඉතින් යාප් වැඩේ යන්න දෙපා. එන්න අපිට ජීවිතයි. එමුණ ටිකක් මේ විශේෂ ආන්දියක්. පාකලට කිලෝමීටර් 21යි නූරිලි නගරයට කිලෝමීටර් 57යි.
අල්ලගෙන නැද්දා තියෙන්නේ අයියන් දෙන්න. Nuerelia Nagarraya in Punchi Lokante Suprasiddhama Rapal Kanturu ඉස්සරහින් අපි යන්නේ. ඉතින් ගම්පොළ ඉඳලා කිලෝමීටර් 50ක් ගෙවාගෙන අපි ආවා නුවරඑළියට. නුවරඑළිය බස් නැවතුම් පොළ කරගෙන යන ගමන බදුල්ලට 50 දකුණට උඩුකුස්සල්ලා කියන්නේ බදුල් පාත කොට යනවා විගිරේ පැත්තට. Penut kira Nuwaraeliya ආයතන මේ නුවරඑළිය තුරංග තරංග පෙට්ටිය එන්න ඕනේ මෙතෙන් තියෙන්නේ මගේ වම් පැත්තෙන් මහනගර සභාවේ ගිහිල්ලා නාවල් පිටිට තව කලේට යන්න පුළුවන් වම් අත පැත්තට ගිහින්
නුවරඑළියට ඇවිල්ලා බේර මේ ගෙගිරියව බැලුවේ නැත්තම් නුවරඑළියට ඇවිල්ලා ගෙගිරියව ගාවට ගියේ නැත්තම් ඒක ලොකු අඩුපාඩුවක් කියලා තමයි ආවේ. නිකර බොඩි වින්නක් තමයි යන්න දිගටම. නුවරඑළියට නම් හොඳටම වහිනවා. ඉතින් කොමරි අපි ආවා ගම්පොලේ ඉඳලා කිලෝමීටර් 52ක් ගාගෙන නුවරඑළියට. මේ නුවරඑළිය ඉගිරුව ගාව.